කෙනෙක් කාත් කවුරුවත් නැති, කිසිම පිළිසරණයක් නැති, සම්පුරුෂයෙක් නැති, දරුවන් නැති ජීවිතේ මහා පාළුවෙන්, ජීවිතේ මහා තනිකමකින් ගත කරපු එක අම්මා කෙනෙක් හිටියා. මේ අම්මට කාත් කවුරුවත් නැති වුණත්, ඇයගේ ස්වාමි පුරුෂයා නැති වුණත්, දරුවන් නැති වුණත්, ඇය තුළ පුංචි බලාපොරොත්තුවක් තිබුණා එක්තරා පුද්ගලෙක් කෙරෙහි. කවුද මේ අම්මගේ ජීවිතේ පුංචි හරි බලාපොරොත්තුවක් ඉතුරු කරපු පුද්ගලයා? අන්න ඒ පුද්ගලයා ගැන කියන්නට තමයි මම සෝදානම් වෙන්නේ. මේ අම්මට කාත් කවුරුවත් නැති වුණත් මේ අම්මගේ ජීවිතය ජීවත් කරවන්න, මේ අම්මගේ ජීවිතයේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න මේ අම්මා එක්තරා පුද්ගලෙක් කෙරෙහි පුදුමාකාර විශ්වාසයක් තිබුණා. ඇත්තටම කවුරු කෙරෙහිද මේ අම්මා විශ්වාසය තිබුණේ? ඒ වෙන කවුරුවත් කෙරෙහි නෙමෙයි. සප්‍රසාදය තුළ, ඒ සුදෝසුදු කෝපය තුළ වැඩවසන ජීවමාන ස්වාමීන් වහන්සේ කෙරෙහි තමයි මේ කාත් කවුරුවත් නැති පුදුමාකාර අසරණ තත්ත්වයට පත්වෙලාටම මේ අම්මා සප්‍රසාදය තුළ වැඩවසන ජේසු කෙරෙහි ඇගේ බලාපොරොත්තුව, ඇගේ විශ්වාසය තිබ්බා. දවසක් මේ අම්මා යනවා දේවස්ථානයට ගිහිල්ලා මේ අම්මා යාක්ෂා කරනවා. මේ අම්මගේ ඔළුවේ තිබුණ එක්තරා කාරණාවක්. මොකක්ද මේ කාරණාව? විශුද්ධ බයිබලයේ සඳහන් වෙනවා, ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. ඔබ ඉල්ලන තරමට ඔබේ අවශ්‍යතාවය ස්වාමීන් වහන්සේ ඉටු කරලා දෙනවා කියලා විශුද්ධ බයිබලය තුළ ස්වාමීන් වහන්සේම ඔබට මට පොරොන්දුවක් දීලා තිබුණා. අන්නේ දේ නිතරම මේ අම්මගේ මනස තුළ කතා කරන්න පටන් ගත්තා. ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. මේ අම්මා දේවස්ථානයට ගිහිල්ලා මේ අම්මගේ හැම අවශ්‍යතාවයක්ම ජේසුට කියලා, ජේසු හරහා තමයි මේ අම්මගේ හැම අවශ්‍යතාවයක්ම ඉටු කරගත්තේ. මේ අම්මා යනවා දවසක් දේවස්ථානයට ගිහිල්ලා එදා දවසේ මේ අම්මා ජේසුට කතා කරපු විදිය, ජේසුගෙන් මේ අම්මගේ අවශ්‍යතාවය ඉටු කරගත්ත විදිය පොඩ්ඩක් වෙනස්. ඇයි මම මෙහෙම කියන්නේ? අනිත් දවස්වල මේ අම්මා දේවස්ථානයට ගිහිල්ලා බොහොම නිශ්ශබ්දව ජේසු දිහා බලාගෙන, සප්‍රසාදයේ වැඩවස්සන ජේසුස් ස්වාමීන් වහන්සේ දෙස බලාගෙන බොහොම නිශ්ශබ්දව තමයි ජේසු රියාක්ෂා කරන්නේ, ජේසුගෙන් ඉල්ලන්නේ. හැබැයි මේ දවසේ මේ අම්මා එක පාරටම දිව්‍ය සප්‍රසාදයේ ජේසු ඉදිරියේ කෑ ගහන්න පටන් ගත්තා. මේ දවසේ මොනවද මේ අම්මා කෑ ගහලා ඉල්ලුවේ? දිව්‍ය සප්‍රසාදයේ වැඩවසන ජේසුස් ස්වාමීනි, මට හරිම කුසගිනි. උදේ ඉඳලා මට අද කිසිම කෙනෙක් කන්නට යමක් දුන්නේ නැහැ. මම දන්නවා ඔබ වහන්සේගෙන් යමක් ඉල්ලුවොත් ඔබ වහන්සේ දේ කොච්චර දුෂ්කර වුණත් ඒ දේ වහන්සේ ලබා දෙනවා. අනේ සප්‍රසාදයේ වැඩවසන ජේසුනි, මට කන්නට යමක් දෙන්න. මේ අම්මා කෑ ගහන්න ගත්තා. ජේසුස් ඉස්සරහා මේ අම්මා කෑ ගහන්න ගත්තා. මේ අම්මා කෑ ගහන සද්දය ඇසුණා මේ පල්ලේ වත්ත භූමියේ සෙල්ලම් කර කර හිටපු ළමයින් පිරිසකගෙන් එක ළමයෙක්ට. මේ ළමයාට ඇහෙනවා පල්ලිය ඇතුලෙන් යම්කිසි ශබ්දයක්. හිමින් සීරුවේ ගිහිල්ලා පල්ලියේ ජනේලෙන් ඔළුව දාලා බලනකොට එක අම්මා කෙනෙක් තන ගහගෙන ජේසුට අත් දෙක දික් කරගෙන කඳුළු සලමින් මේ අම්මා ජේසුට මොර ගසනවා, ජේසුනි මට බඩගිනි, මට කන්නට යමක් දෙන්න. මේ පුංචි දරුවා මොකක්ද කරේ?
දරුවා මේ වචන ටික අහලා ඉක්මනින් දුවලා ගියා පාරෙන් එහා පැත්තේ තිබුණු ආපන ශාලාවකට. මේ ආපන ශාලාවට ගිහිල්ලා පුංචි පාරාත්තලක් අරගෙන මොකද කරේ? උරේක දාලා මේ ජනේලෙන් මේ අම්මා ඉන්න තැනට විසික් කරනවා. මේ අම්මව හම්බෙලා මේ අම්මගේ අතට නොදී මේ ජනේලෙන් මේ අම්මා ඉන්න තැනට මේ අම්මගේ ඇඟට වදින විදිහට මේ පාරාත්තල විසි කරනවා. එකපාර මේ පාරාත්තල මේ අම්මගේ ඇඟේ වදිද්දී මේ අම්මා වටපිට බලනවා, කවුරුත් පේන්නේ නැහැ. මේ අම්මා තුල ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ජේසුට මොර ගැහුවොත්, ජේසු ඉදිරියේ යම්කිසි ඉල්ලීමක් ඉල්ලුවොත්, ජේසු අනිවාර්යයෙන්ම කවුරුන්නෝ මාර්ගෙන්, කුමක් හෝ සිදුවීමක් මාර්ගෙන් මේ දේ අනිවාර්යයෙන්ම ජේසු ලැබෙන්න සලස්සනවා කියලා. මේ අම්මා තුල තිබුණු ප්‍රබල විශ්වාසය, මේ අම්මා තුල තිබුණු ප්‍රබල බලාපොරොත්තුව අවසානයේදී අර දරුවා තුලින් ස්වාමීන් වහන්සේ ඉටු කරලා දුන්නා. ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. අපි කාගෙන්ද අපේ අවශ්‍යතා, කාගෙන්ද ඔබ මම යැපෙන්න ඕනේ. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරනි, ආදරණීය දූ දරුවනි, අද විශ්වීය කිතුණු සභාව දිව්‍ය සප්‍රසාද මංගල්‍ය සමරද්දී අර කතාවේ සඳහන් වුණු මිනිත්තු කිහිපයකට කලින් මම බෙදාගත්ත ඒ කතාවේ ඒ අම්මා තුළ තිබෙන ඒ මහා බලගතු ඒ ප්‍රබල විශ්වාසය අද සප්‍රසාදයේ ජේසුගේ මංගල්‍ය සමරද්දී අද අපි තුළ තිබෙනවද? අද නිරන්තරයෙන්ම සාතන් ඔබ මාව පරීක්ෂාවට දාද්දී, ඔබට මට ජීවිතේ තරහා ගන්න බැරි දුක වේදනා සාතන් විසින් අපේ ජීවිතයට එවද්දී, ජේසු කෙරේ තියෙන විශ්වාසය අපි ටික අඩු කරලා අපි මොකද කරන්නේ? අපි සාතන් පසුපස්සේ ගමන් කරන්නට බොහෝ වෙලාවට පුරුදු වෙලා ඉන පිරිසක්. ශුද්ධ ජෝහන්තුමාගේ සුවිශේෂය අපිට පැහැදිලිව කියන උන්වහන්සේ, යමෙක් මාගේ රුධිරය පානය කරන්නේද, මාගේ මාංශය අනුභව කරන්නේද, ඔහු තුල සදාතනික ජීවිතය තිබෙනවා කියලා. එසේනම් මේ සදාතනික ජීවිතය උරුම කරගන්න නම්, ස්වර්ගීය තිලිනේ පංගුකාරයෙක් වෙන්නට නම් මෙන්න ස්වාමීන් වහන්සේ කියනවා අනිවාර්යයෙන්ම ඔබ මම ස්වාමීන් වහන්සේගේ ශ්‍රී ශරීරය, ශ්‍රී රුධිරය පානය කරන්නට ඕනේ, අනුභව කරන්නට ඕනේ. එතකොට උන්වහන්සේගේ ශ්‍රී රුධිරය, උන්වහන්සේගේ මාංශය අනුභව කරන්න, පානය කරන්න ඔබට මට හමු වෙන ලස්සනම අවස්ථාව කොතනද? ඒ වෙන කිසිම අවස්ථාවක් නෙමෙයි. උන්වහන්සේගේ කල්වාරි යාගය ඔප්පු කරන මොහොත. එදා ස්වාමීන් වහන්සේ එදා මීට 2025කට කලින්, මීට අවුරුදු 2000කට කලින් ඒ කල්වාරි කඳු මුදුනේ උන්වහන්සේ ඔප්පු කරපු යාගය අද අපි වර්තමානයේ තුල දිව්‍ය පූජාවර අපි සිහිපත් කරනවා. ඒ තුල අපි උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ ශ්‍රී රුධිරය පානය කරලා, අනුභව කරලා, උන්වහන්සේත් එක්ක එකම මාංශයක් බවට අපිපත් වෙනවා. අද චුට්ටක් කල්පනා කරලා බලමු. අද අපි කොච්චර කාර්ය බහුලද කියනවනම්, ඉරුදින දිව්‍ය පූජාවට යන්නට තරම් අපි තුල අපේ හදවත අපි සූදානම් කරගෙන නැහැ. ගොඩාක් මිනිස්සු අපිට කියන දෙයක්, ෆාදර් අපි හරිම කාර්ය බහුලයි. අපේ රැකියාව නිසා, දරුවන්ගේ වැඩ කටයුතු නිසා අපිට පූජාවට පල්ලියට එන්න අපිට වෙලාවක් නැහැ. ජේසුත් එක්ක සම්බන්ධ වෙන්න වෙලාවක් නැහැ. අපි චුට්ටක් කල්පනා කරලා බලමු. ජේසු ඔබට මට කොච්චර දේවල් දීලා තියෙනවද? මේ ඔබට මට ජීවත් වෙන්න දීලා තියෙන ජීවිතේම මදිද? උපති පොතේ පළමු පරිච්ඡේදයේ 27 වන වගන්තියේ කියනවා දෙවනාසේ දේව සමානකමට ඔබ මා මැව්වා. උන්වහන්සේගේ දේව සමානකම ඔබ මා සතුයි. උන්වහන්සේගේම ජීවන හුස්ම ඔබට මට දුන්නා. ඊටත් වඩා තවත් තෑග්ගක් ඔබට මට දෙවියන්ගෙන් ලැබෙන්න ඕනේද? එතකොට ඔබෙනුත් මගෙනුත් ජේසු ඉල්ලන්නේ බොහොම පුංචි දෙයක්. මොකද්ද? උන්වහන්සේට
ඔබෙත් මගෙත් කාලයේදීම ඔබෙත් මගෙත් ජීවිතයේදීම අපේ ජීවිතේ වටිනාම දේවල් උනාසෙත් එක්ක බෙදා ගැනීම. ඒක නිසා දිව්‍ය සප්‍රසාද මංගල්‍ය සමරද්දි එක දවසේ යක්ෂා කරමු. එදා ඊශ්‍රායලය තුල ඒ විවිධ ප්‍රාතිහාරයන් කරපු, බිහිරන්ට ඇසීම දුන්නු, අන්ධයන්ට පෙනීම දුන්නු, මලවුන් නැගිටපු, විවිධාකාර ප්‍රාතිහාර්ය කරපු මහා පිරිසක් පිරිවරාගෙන ආපු ඒ ගලීලේ මහා රබ්බිවරයා, වරදට සමාව දුන්නු ඒ මහා බලවතානම් ඒ ස්වාමින් වහන්සේම නෙමේද මේ පියතුමා පූජාව තුළ ඒ මිදිවුෂ ඒ පූප මතට උනාසේගේ අත් දෙක තියලා යක්ෂා කරද්දී ඒ පූප මතට ඒ මිදිවුෂ මතට වැඩම කරන්නේ ඒ දා ඊශ්‍රායලය තුළ ජීවත් වුණු ජේසුස් ස්වාමීන් වහන්සේම නෙමේද? උනාසේම තමයි මේ පූප මිදිවුෂ මතට වැඩම කරන්නේ. අපි පූජාවට ගිහිල්ලා ක්‍රිස්තුනාසේගේ ශ්‍රී ශරීරය කියලා පියතුමා කියද්දී ආමෙන් ජේසු කියලා අපි ලබා ගන්නවා. 100% විශ්වාසය තියෙනවද? අර කතාවේ සඳහන් වුණු අම්මා තුළ තිබුණු ඒ ගැඹුරු විශ්වාසය, බලගත් විශ්වාසය, අම්මා දැනගත්තේ අම්මගේ හැම ප්‍රශ්නයකටම, හැම වේදනාවකටම විසඳුම දිව්‍ය සප්‍රසාදයේ වැඩවසන ජේසුම පමණයි කියලා. එසේනම් ඔබෙත් මගේ ජීවිතේ හැම ප්‍රශ්නයකදීම, හැම වේදනාවකදීම පිළිතුර ජේසුස් ස්වාමීන් වහන්සේ කියලා ඔබ මම විශ්වාස කරනවාද? ඒක නිසා උන්වහන්සේගේ මේ ශුද්ධ මංගල්‍ය සමරද්දී, දිව්‍ය සප්‍රසාදයේ වැඩවසන ජේසුතුමන්ගේ මංගල්‍ය සමරද්දී අපි ආශා කරමු. ජේසුස් ස්වාමීනි, අපිට ඔබ වහන්සේව 100% විශ්වාස කරන්න. මේ පූපේ තුල වැඩවසන්නේ ඔබ වහන්සේමයි කියන විශ්වාසය අපේ ජීවිත තුළ ඇති කරගෙන සප්‍රසාදී ජේසුස් ස්වාමීන් වහන්සේට ගමනක් යන්න, ඔබ වහන්සේට ලස්සන ගමනක් යන්නට අපි ආශිර්වාද කරන්නට කියලා මේ ශුභ දවස තුළ අපි යක්ෂා කරමු. හැම කෙනෙකුටම ජේසුස්